ආයිබන් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනා. මං අද කියලා දෙන්නේ තමන්ගේ ළඟ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා, ඒ කියන්නේ Android ෆෝන් එක පාවිච්චි කරලා මූලික වියදමක් නැතුව කොහොමද සල්ලි හොයන්නේ කියලා. හොඳට අහගෙන ඉන්න, ඔළුවට දාගන්න. පොඩි දෙයක් තියෙන්නේ. ලක්ෂ ගණන් මුදල් හොයන අය සල්ලි හොයන නිවැරදිම ක්‍රමය තමයි YouTube channel වලින් payment ගන්න එක. මං අද මුලින් ඉඳන් කියලා දෙන්නම් සරලවම කෙටියෙන් නොමිලේම. සමහර අය මේකට පාඨමාලා සම්මන්ත්‍ර කියලා දාගෙන සල්ලි හොයනවා. ඒවට යන්න ඕන නෑ. මේ කරුණ ටික ඉතා ප්‍රමාණවත්. channel එකක් කරන්න ඉන්න ඔයාට මුදල් දීලා subscribersලා watch time ගන්න ඕන නෑ. ඒවා తాවකාලිකයි. ඔයාලා දාන වීඩියෝ බලන්නේ නෑ. ඒ නිසා Tamanටම කියලා audience එකක් හදාගන්න ඕන. ඒ සබ්ස්ක්‍රයිබර්ස්ලා හදාගන්න විදිහත් මං කියලා දෙන්නම්. හරිම ලේසි. පොඩි දෙයක් තියෙන්නේ. හැමෝම ඉගෙන ගන්න මං කියන දේ හොඳින් අහගෙන ඉඳලා. බැරි වෙන්නේ නෑ මේක ඔයාලට. ඉතින් යාළුවනේ මෙච්චරයි කරන්න තියෙන්නේ. මුලින්ම මේ වීඩියෝ ටික හොඳින් අහන්න බලන්න. තමන්ගේ ළඟ තියෙන ෆෝන් එකේ දැනටමත් YouTube channel එකක් තියෙනවා. ඔයාලා හැමෝටම මේක හදාගන්න තියෙන්නේ. තමන්ගේ නමක ID එකක් දීලා YouTube ගියාම යටම YouTube channel කියලා තියෙන්නේ. ඒක ඔයාගේ නිවැරදි YouTube channel එක. මුලින්ම හදාගන්න. ඒත් එක්කම ඒකට දාන්න වීඩියෝ ටිකකුත් ඕන. ඒක කරන විදිහත් මං කියලා දෙන්නම්. සමහර වීඩියෝ FB edit වගේ short ඒවා දාන්න පුළුවන්. YouTube එකේ තියෙන ඒවා දාන්න බෑ. copyright වදිනවා. ඒකටත් විසඳුමක් දෙන්නම්. ඔයා ළඟ තියෙන Android ෆෝන් එකෙන් ෆොටෝ හදන්න පුළුවන්. හොඳටම ප්‍රමාණවත් ෆෝන් එකෙන් ෆොටෝ හදන්න. වැඩි වෙල්ලට අරන් ඕනේ නැහැ. අපිට මේ හොයන සල්ලි තමන්ගේ ගිණුමට ගමේ බැංකුවට, අපේ බැංකුව කියන්නේ මහජන බැංකුව, BOC බැංකුව, සම්පත්, කොමර්ෂල් වගේ ඕනෑම බැංකුවකට වැටෙන නිසා තවත් ලේසි. ඉස්සෙල්ලාම අපි වීඩියෝ 3-4ක් කරගන්න ඕන. මොකද channel එකට ඉස්සෙල්ලාම අපි වීඩියෝ 3-4ක් දැම්ම කියලා views එන්නේ නැහැ. මුලින්ම views එන්නේ නැහැ. ඒ හින්දා එක දිගට වීඩියෝ දාන්න ඕන. මුලින්ම views-ලා නැහැ කියලා සැලෙන්න එපා. දිගටම දාන්න. views ගලාගෙන එනවා. හිතාගන්න බැරි විදියට ඔටෝම subscribers-ලාත් වැඩි වෙලා එනවා. එතකොට ඔයාලා නුදුවටනුවම අපි subscribers-ලා 1000යි watch time 4000යි හදාගන්න විතරයි ටිකක් අමාරු. ඊට පස්සේ සල්ලි ගලාගෙන එනවා. ඒක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් YouTube partner program එකට join වෙන්න. monetization ඉල්ලන්න පුළුවන්. monetization ඉල්ලලා ඒක ලැබුණට පස්සේ අපිට add on කරන්න පුළුවන් වෙනවා. මේ add on කරාට පස්සේ මේවට මුදලක් ලැබෙනවා. ඔයාලට පිරිවැයක් දරන්න ඕනේ නැහැ. මුලින්ම හරියම සරලයි. තේරෙනවනේ. ඒ එකතු වෙන ගාන ඔයාලගේ ඇඩ්නස් account එකට ඊළඟ මාසේ මුල වැටෙනවා. ඒ වැටෙන්නේ ඩොලර් වලින්. ඒ මාසෙම අන්තිම වෙද්දී ඔයාගේ account එකට ඇඩ්නස් account එක දීලා තියෙන ගිණුම් අංකයට මුදල් රුපියල් වලින් ලැබෙනවා. ඒ ඔයාගේ ගමේ තියෙන බැංකුවට මම මුලින් කිව්වා වගේ ෆෝන් එකට මැසේජ් එක ආවම සල්ලි වැටුණා ගිහින් ගන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි යාළුවනේ ලොකු කෝස් වලින් මහා ලොකු කරලා කියලා දෙන්නේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ subscribersලා 1000 හදාගන්න. ඒකට අවුරුද්දක කාලයක් තිබෙනවා. අමාරු නෑ මේ විදිහට ගියොත් මාසෙන් 2කින් 3කින් කරන්න පුළුවන්. මේ විදිහට කළොත් ඊට පස්සේ watch time 4000 හදාගන්න ඕන. ඒකත් කරගන්න විදියම සරලම කියලා දෙන්නම් අහගන්න. හැබැයි මුලින් ටිකක් උනන්දු වෙලා ටාගට් එකට යන්න ඕන. පළවෙනි වීඩියෝ එක දාලා views බලලා වැඩක් නෑ. 2 3 4 දිගටම දාගෙන යන්න. මුලින්ම නැතුවට කාලයක් යද්දි subscribersලාත් වැඩි වෙලා views ගලාගෙන ඒවි. ඔයාට එක වීඩියෝ එකක් දානකොට තව එකක් standby තියාගන්න හදාගෙන. ඊළඟට දාන්න මුලින් කෙටි වීඩියෝ ටිකක් දාලා පස්සේ දිග වීඩියෝ දාන්න. subscribersලා වැඩි වෙනකොට තමයි අපි යන්න ඕන. අන්තිමට සල්ලි හොයන්න ඕක තමයි හරිම ක්‍රමේ. ලේසි. කවුරුත් කියලා දුන්නේ නැතුවට කලින් පැහැදිලිව බලලා කී දෙනෙක් YouTube channel කරනවද කියලා බලන්න. views කීයක් එනවද තියනවද බලන්න. subscribersලා කීයක් ඉන්නවද කියලා බලන්න. එයාලට
එයාලත් ඒ වගේම පොඩියට තමයි පටන් ගත්ත channel තමයි. ඉතින් ඔයාලත් මං කියපු විදිහට channel එක හදලා වීඩියෝ ටික හදලා දාන්න. වීඩියෝ හදන්න කලින් පොඩි tricks ටිකක් තියෙනවා. ඒකත් කියලා දෙන්නම් බලන්නකෝ. මේවා channel කරන අයගෙන් අහගෙන වීඩියෝ බලලා දැනගනිපුවා. ඔයාලත් කියලා දෙන්න වීඩියෝ කරද්දි Tamanට පුළුවන් Taman කැමති එක පැත්තකින් වීඩියෝ කරන්න පටන් ගන්න. ඒ කියන්නේ Taman travel, cooking, music, අන්තර්ජාල, වෛද්‍ය, සත්තු පාලන, කෘෂිකර්ම ඕන දෙයක් පුළුවන්. දවල්ට ඕයන එක හරි ප්ලෑන් කරලා වීඩියෝ කළ පිළිලකට බඩු ටික හදාගෙන ඒකත් හොඳ වීඩියෝ එකක්. ඒත් නිකන් පුළුවන්. ඒ ඔයාලා ඕන තරම් දැකලා තියෙනවනේ ඒ වගේ. ගම්වරේ රවුමක් ගිය සුන්දර මනරම් දසුන් දැක්කම ට්‍රැවල් වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඔයාලගේ බයිසිකලේ ගලවලා ඒක හැදුවත් වීඩියෝ එකක්. Facebook ගිණුමක් හදන හැටි කියලා දුන්නත් ඒකත් වීඩියෝ එකක්. දැන් සරලව පැහැදිලිනේ. අපි මේ වීඩියෝ හදලා දානකොට එයාලා අපිට දෙනවා chance එකක් performance වෙන්න. අන්න එතකොට views වැඩි වෙනවා. ඒ වෙලාවට තව වීඩියෝ දාන්න ඕන. ඒක තමයි මම මුලින් කිව්වේ ස්ටෑන්ඩ් බයි වීඩියෝ හරි හදාගන්න කියලා. views විනාඩි ගාන ඔයාලට watch time 4000 එකතු කරගන්න. මේකේ තියෙන rhythm එක හරියටම බලා ගන්න. හොඳ වීඩියෝ 5ක් 6ක් හදාගත්තා නම් මේක ඒ තරම් දෙයක් නෙවෙයි. බලාගෙන ඉද්දි reach වැඩි වෙලා subscribersලා වැඩි වෙනවා. මුදල් ගලාගෙන ඒවි. වීඩියෝ හදන්න edit කරන්න phone වලින් පුළුවන්. app එකේ photo හදලා thumbnail දාන්න පුළුවන්. thumbnail කියන්නේ ඔයාලට වීඩියෝ එකේ මුලින් පේන්න තියෙන ෆොටෝ එක. ඒක බලලා තමයි වීඩියෝ එක බලන්න අය බලන්න පටන් ගන්න. ඊළඟ වීඩියෝ එකත් කියලා දෙන්නම්කෝ. thumbnail දාන්නේ කොහොමද කියලා වැඩ ටික කරගෙන යන්න. YouTube channel එක හදාගන්න තමන්ගේ email එකට නමක් දාගන්න. හොඳ ෆොටෝ එකක්, logo එකක් ෆෝන් එකේම හදාගන්න. දැන් වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගන්න. හොඳට මතක තියාගන්න වීඩියෝ අප්ලෝඩ් කරනකොටම හොඳ වෙලා තමයි අවසරුව. මුලින්ම තමන්ගේ channel එකට යටම ගිහිල්ලා යටම තියෙනවා home short done subscribers you කියලා එක. දැන් ඒකට යන්න short video දාන්න නම් short එකට යන්න. gallery video එක තෝරගන්න. next දීලා create title කියලා තියෙනවා. එතන මාතෘකාව ගන්න. වීඩියෝට දාලා ads creation කියන තැනට ගිහිල්ලා hash ගාලා තමන් කැමති hash ගාලා travel, hash ගාලා ශ්‍රී ලංකා, hash ගාලා beautiful, ඒ වගේ hash ගාලා viral වෙන්න ඕන. reach වෙන්න search කරනකොට පුළුවන් දෙයක් ගන්න. location වලට ශ්‍රී ලංකා කියලා දාන්න. next දීලා බලන්න. දැන් upload ලේවි. තව වැඩි විස්තර තියෙනවා. ඒවා ආයේ edit දීලා වෙනස් කරන්න පුළුවන්. මේ ටික හොඳටම ඇති. ඔයාලා අප්ලෝඩ් කරපු ගමන් views එන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. දිගටම සතියක් එක දිගට බලන්න. අප්ලෝඩ් කරන්න සතියක් දෙකක්. මම මුලින් කිව්වා වගේ වීඩියෝ දානකොට තව එකක් ස්ටෑන්ඩ් බයි තියාගන්න. නැත්නම් ඊළඟට views එනකොට වීඩියෝ එක දාන්න වීඩියෝ නැති වෙනවා. පිළිවෙලට හරියට වීඩියෝ ටික හදාගෙන පිළිවෙලට අප්ලෝඩ් කරන්න. ඒකේ විදියට මං කිව්වා වගේ ඔක්කොම පුරවන්න. විස්තර වීඩියෝ එකත් එක්කම views වැඩි වෙනවා. ඒකේ විස්තර ටැක්ස් කියලා බලලා ඒවා අදාළ පුරව ගන්න. ගැලපෙන ඒවා අප්ලෝඩ් කරන්න. වීඩියෝ එකකුත් බලන්න. මේකේ මහ ලොකු දෙයක් නෑ. නිදිමනාගෙන වුණ බාගෙන උඩට පහළට ගිය කාලේ මේක හැදුවනම් දැන් සල්ලි මැෂිමක් වෙලා. ඔය අතරදී වීඩියෝ වෙන අයගේ ෆෝන් වලින් සබ්ස් දාගන්න. යාළුවෝ 10ක් හරි කමන්නේ. ඔටෝමැටිකලි රීච් වෙනවා නම් ගොඩක් හොඳයි. කාලයක් ඇදී සබ්ස් 1000යි watch time 4000යි ආපු ගමන් මොනිටයිසේෂන් පාර්ට් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා දවස් 3කින් වෙරිෆයි වෙයි. ඇප්‍රූව් වුණ ගමන් සල්ලි එනවා. ආයේ කම්පැනි වලට පෝලිං වලට යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් සල්ලි වුණ සරලම ක්‍රමය මූලිකේ දැම්නේ. මාසෙට ලක්ෂ 40 50 ගන්න අය ඉන්නවා. මුලින් පොඩි ගාණක් හොයන්න බලමු. thumbnail එක දා ගන්න ඕන. හොඳ ලස්සන ඒවා ෆොටෝ හදලා free දුන්නේ. මම මේ free කියලා දුන්නේ මේක subscribe කරලා තියාගන්න. ෆොටෝ වීඩියෝ thumbnail හදන හැටිත් ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. සබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකනොත් ඔයාලට නොමිලේම කියලා දෙන්නම්. මගේ සල්ලි යන්නේ මං කියලා දුන්නා කියලා මම ඔයාලට උදව් කරනවා වැදගත් වටනවා කියලා හිතුනොත් සබ්ස් කරලා තියාගන්න. අඩුපාඩු ටික ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න ටික හරි ලේසි මේවා මාත් එක්ක ඉන්න ඔයාලා මුදල්
ගන්නකම් YouTube එකේ මම ඔයාලට උදව් කරනවා නොමිලේම. එහෙනම් ගිහින් එන්නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා subscribe කරලා තියාගන්න. මේ හැම ප්‍රශ්නටම උත්තර දෙන්නම්.